ආයිබෝන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ මීන ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳව. ආදරණීය මීන ලග්න හිමියනි 2026 වර්ෂය කියන්නේ ඔබට ඉතාමත්ම වාසනාවන්ත වර්ෂයක්. වසරේ මුල් මාස කිහිපයේ මුල් මාස 2-3 ඇතුළත ඔබට යම් කරදරකාරී තත්ත්වයන් ටිකක් එළඹෙන්න පුළුවන්. නමුත් ඒවා සමහන් කරගෙන ඔබට ඉදිරියට කටයුතු කරගන්න පුළුවන්. ඒවා ඒ තරම් ගැටලු සහගත දේවල් නොවේ. වසරේ ඊළඟ මාස කිහිපයේ වසර අවසානයේ වෙන තෙක්ම ඔබට ඉතාමත්ම වාසනාවන්ත වසරක්. තමන්ගේ රැකියාව වලින් වෙළෙහිල් දාම් වලින් මුදල් ලැබිලා හොඳට තමන්ගේ අතට ධනය ලැබිලා තමන්ට වාසනාවන්ත විදියට කාලය ගත කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඔබගේ ධනීය තත්ත්වය පිළිබඳ සලකා බැලුවොත් ඔබට හැම අතින්ම ඔබට නොසිතන මාර්ග වලින් පවා ධනය ලැබෙන කාලයක්. ඔබගේ රැකියාව වලින් වෙළඳාම් වලින් සියලු ව්‍යාපාර කටයුතු වලින් ගොවිතැන්පත් කරන අයට ඒ සියලු දෙනාටම තමන්ට අභිමත පරිදි තමන්ට සතුටු වෙන්න පුළුවන් ආකාරයේ ධනයක් මේ කාලයේදී ලැබෙනවා. ඒ වගේම තමයි ඔන්න ඔබ කාලයක් තිස්සේ රටට ලෝකයට ණය වෙලා හිටියේ නම් අන්නේ ණය තුරුස් පවා ගෙවා ගන්න පුළුවන් විදිහේ ආදායමක් ඔබට ලැබෙනවා. ඒ නිසා එළඹෙන වර්ෂය ඔබට ණය නැtei කියන සැපය ඇතුව අනන සුඛය සහිතව ජීවත් වීම සඳහා වාසනාව ලැබෙන කාලයක්. ආදායම වැඩි වෙනවත් එක්කම ඔබගේ වැය පක්ෂයත් ඒ වගේම වැඩි වෙනවා. නමුත් වැය පක්ෂය වැඩි වුණාට ඊට සාපේක්ෂව ඔබගේ ආදායම වැඩි වන නිසා ඔබගේ ආදායම හොඳට ආදායම ඔබගේ අතට ලැබෙන නිසා ඔබට ඒ විශාල වශයෙන් වන වැය පක්ෂයේ තරම් ගැටලු සහගත තත්ත්වයක් වෙන්නේ නැහැ. ඇත්තටම ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව සලකා බැලුවොත් මම මුලින් කිව්වා වගේ මුල් මාස කිහිපයේ යම් ගැටලු සහගත තත්ත්වයක් උදා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හදිසි අනතුරු සම්බන්ධව විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. විශේෂයෙන් පරීක්ෂාවෙන් පසු විය යුතුයි. මම ඔබට සඳහන් කරන්නේ හදිසි අනතුරු කියලා වාහන අනතුරු පමණක් නොවේ. Taman කරන්නේ කුමන කටයුත්තක් වුණත් මොන දේ කරත් ඔබේ සම්බන්ධ විශේෂ සැලකිල්ලක් විශේෂ අවධානයකින් ඔබගේ ආරක්ෂාව පෙරට අරගෙන කටයුතු කළ යුතුයි කියන එක තමයි මම මේ කියන්නේ. ඒක නිසා ඔබ ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න. ඒ වගේම තමයි ඔබගේ ඥාතියෙකුට මාරක අපලයක් ගෙන දීමට නියමිතයි. ඒ සම්බන්ධව ඔබට යම්කිසි ආකාරයක දුකක් කනගාටුවක් මේ කාලය තුල ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබට කියන්න තියෙන දෙයක් තමයි ඔබ මේ තාක් ඇති කරගෙන තිබූ ඔබගේ හොඳ නමට කැලැල් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා ඒ සම්බන්ධවත් ඔබගේ නමට කැලැල් ඇතිවීම සඳහා හේතු වන කාරණා වලින් ඔබ යම්කිසි ආකාරයක වැළකී සිටින සම්බන්ධව අවධානයකින් සිටින්න කියන කාරණාව ඔබට දැනුවත් කරනවා. ඒ වගේම තමයි 2026 වර්ෂය තුළ ඔබ කිසිම ආකාරයකින් නීතිය ඉදිරියට යන කටයුතු වලින් වැළකෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔබ නඩුවකට පැටළුනොත් කිසිසේත්ම ඔබට ඒ නඩුවෙන් ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. මන්ද ඔබට 2026 එළඹෙන වර්ෂයේදී නීතියේ පිළිසරණක් ලැබා ගැනීමට ඉතාම අමාරු කාලයක් බව පේනවා. ඉතින් මේ විදිහට ඔබට යම් කරදර බාධක ටිකක් ආවත් මුල් මාස කිහිපයෙන් පස්සේ ඔන්න ඔබට මේ සියලු කරදර බාධක ඉවත් වෙලා ඉතාමත්ම වාසනාවන්ත කාලයක් උදා වෙනවා. තමන්ගේ රැකියාව වලින් වෙළෙහිලඳාම් වලින් හොඳට ධනය තමන්ගේ අතට ලැබෙනවා. ඒත් එක්කම තමන්ගේ සියලු අභිමතාර්ථයන් සාධනය කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම ඔබගේ පියා සතු ධනය ඔබට ලැබෙන කාලයක්. තමන්ගේ දියුණුව සඳහා පියාගෙන් විශේෂ උදව් උපකාර සහයෝගය ලැබෙන කාලයක්. පියාගේ ධනය මේ කාලයේදී ඔබට ලැබේවි. ඒ වගේම තමයි ඔබ කිසිසේත් නොසිතන මාර්ග වලින් ඔබේ අතට ධනය ලැබෙන්න පුළුවන්. ඒක නිසා නිතරම ඔබේ අතේ මිටේ මිල මුදල් ගැවසෙන කාලයක්. ඒත් එක්කම ඔබට තමන්ගේ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සමග දුවා දරුවන් සමග බිරිඳ සමග සතුටින් සහයෝගයෙන් යුතුව මේ කාලයේ තමන්ගේ ජීවිතය ගත කරන්න පුළුවන්. කොටින්ම කියතොත් තමන් අත ගහන ඕනම දෙයකින් සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන් වර්ෂයක් තමයි 2026 වර්ෂය කියන්නේ. ඉතින් මීන ලග්න හිමියනි ඔබට ලැබුණු මේ වාසනාව ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවස්ථාව උදා කරගන්න. ඒ වගේම තමයි එළඹෙන වර්ෂය තුළ ඔබට ඔබගේ සැප පහසුව සඳහා සුඛ විහරණය සඳහා වන භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙනවා.
විශේෂයෙන්ම යාන වාහන සම්බන්ධයෙන් උත් පැවසිය යුතුයි. ඒ වගේම තමයි ඔබට රත්රන් බඩු මිලදී ගැනීම සඳහාත් ඕන අවස්ථාව ලැබේවි. රත්රන් බඩු හිමිවන වර්ෂයක් 2026 වර්ෂය කියන්නේ. ඉතින් මේ සියලු දේවල් සම්බන්ධයෙන් කතා කරොත් සියලු දේවල් සලකා බැලුවොත් 2026 වර්ෂය ඔබට ඉතාමත්ම වාසනාවන්ත වර්ෂයක්. ඔබගේ සියලු කටයුතු සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලැබෙන වර්ෂයක්. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව සලකා බැලුවොත් අධ්‍යාපනයේ කෙරෙහි විශේෂ උනන්දුවක් ඇති වෙන කාලයක්. ඒ නිසාම අධ්‍යාපනයේ විශිෂ්ට ප්‍රගතියක් මේ කාලේ ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම මේ ප්‍රගතියත් සමගම ඔබට නියත වශයෙන්ම විභාග වලින් ජයග්‍රහණය ලබා ගැනීමට අවස්ථාව මේ කාලයේදී උදා වේවි. විශේෂයෙන්ම නීතිය, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වගේ විෂයන් හදාරන අයට විශේෂයෙන්ම මේස කාලය තුළ ඉතාම වැදගත් තමන්ගේ ඒ අංශවල දියුණුවක් ලබා ගන්න පුළුවන්. ඒක නිසා 2026 වර්ෂය ඔබට අධ්‍යාපනය ඇතුණුත් ඉතාම විශිෂ්ට වර්ෂයක් විදියට සලකන්න පුළුවන්. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සලකා බැලුවොත් ඔබට වාත ආබාධ මේ කාලය තුළ බලපාන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ කකුලක ආබාධයක් ඇති වෙන්න පුළුවන්, පාදයක ආබාධයක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම වාතය ආශ්‍රිත රෝග තමයි ඔබට වැළඳෙන්න පුළුවන්. මේ කාලය තුළ යම්කිසි ආකාරයක රෝගයක් වැළඳුනොත් ඒ රෝගය ටිකක් කල් අල්ලන රෝගයක් බව පේනවා. ඔබට සුව කර ගැනීම සඳහා ටිකක් අපහසු අසනීපයක් බවට පත් වේ. ඉතින් මීන ලග්න හිමියෙන් මේ විදියට සලකලා බැලුවොත් 2026 වර්ෂය කියන්නේ ඔබට ඉතාමත් වාසනාවන්ත වර්ෂයක්. යම්සි ආකාරයක සුළු කරදර බාධක පැවතුනත් ඒක සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට බලපවත්වන දෙයක්. ඔබට 2026 වර්ෂය කියන්නේ ඉතාමත් වාසනාවන්ත වර්ෂයක්. තමන්ගේ ජීවිතයට යම්කිසි ආකාරයක පදනමක් සකස් කර ගැනීමට පුළුවන් වර්ෂයක්. ඒක නිසා එම වසර එම தත්ත්වය ඔබගේ දියුණුව සඳහා යොදා ගන්න කියලා කාරුණික විල්ලා සිටිනවා. ඒ වගේම තමයි මම මේ ඔබට සඳහන් කළේ මීන ලග්න හිමියන්ගේ සාමාන්‍ය ලග්න පලාපල පිළිබඳවයි. නමුත් ඔබගේ ගත කරන මහදසා අතුරු දසා අනුව උප්පත්තියේදී ඔබගේ කේන්ද්‍රයේ ග්‍රහයන් පිහිටි ආකාරය අනුව ඒ ග්‍රහයන්ගේ තත්ත්වය අනුව මේ ප්‍රතිඵල යම් ආකාරයකින් වෙනස් වෙන්න පුළුවන්. මීන ලග්න හිමියනි ඔබටත් ඒ වගේම රටේ සියලු ජනතාවටත් එළඹෙන 2026 වර්ෂයේ වාසනාවන්ත සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.